වෙලානේ. කුණුහරුපමයි හදන්නේ දැන් නේ. සිංහල මිනිස්සු අතට ඒ අය හම්බ වෙලා. හයියෝ. නේද? උඩට පහලට YouTube එකේ Facebook එකේ යන්න බෑ. එන්නෙම කුණුහරුප තමයි කියන්නේ. අසභ්‍ය වීඩියෝ හදා දානවා. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ විහිළු කරමින් ඉන්නවා. ඒගොල්ලොන්ගේම සමාජයට. ඒගොල්ලොන්ගේ සමාජය, ඒගොල්ලොන්ගේ මිනිස්සු නේද? ඒ හදන රූපරාමු ඒ ඔක්කොම මේ ඒ ගම්වල ළමයින්ගේ මූණු ඇඳුම් පැළඳුම් දාලා ඒගොල්ලොන්ගේ කටින් අසභ්‍ය වචන, අසභ්‍ය කතා කියවමින් ඒවා සමාජගත කරමින් ඉන්නවා. ගම් ඔබ කල්පනා කරලා බලන්න මේ සමාජය මෙහෙම ගියොතින් අම්මෙකුට අප්පෙකුට සලකයිද කියලා? මේ සමාජය මේ විදියට නම් හරයන් ගැන හිතන්නේ. අපේ සමාජයේ මිනිස්සුන්ගේ වටිනාකම් කියලා තියෙන ඕවනම් මේ එළියට ඇවිල්ලා සමාජ මාධ්‍ය ඇතුලේ කතා කරන්නේ හෝ මේ මහ වටින දේවල් ලෙස ෂෙයා කර බල ඉන්නේ ඕවනම් මිනිස්සු ඒවට නම් මරු කිය කමෙන්ට් කර ඉන්නේ. මේක කොහෙන් නවතීද කියලා හිතන්නකෝ. තාම මේ හිරිකිත තැනකට අපේ රට යමින් තියෙනවා.